ඔන්න අද වීඩියෝ එකට යන්න කලින් මට හිතුණා ඔයාලගෙන් පුංචි ප්‍රශ්නයක් මෙන්න මේ විදියට අහලා ඉන්න. ඒක තමයි ඔයා වැඩිපුරම කැමති ජීවිතේ විඳින්නද එහෙමත් නැතිනම් ජීවිතේ විඳවන්නද? ඔව් අපි හැමෝගෙම උත්තරේ තමයි විඳින්න කියන එක. ඒත් අපි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද ඒක කරන්න කියලා. ඇත්තම කිව්වොත් ජීවිතේ විඳින්න නම් අපිට ලොකු ටෙක්නික්ස් යූස් කරන්න ඕනේ නැහැ. අපිට ලොකු දේවල් පුරුදු වෙන්න ඕනේ නැහැ. ගොඩක් දේවල් අපිට අතාරින්න ඕනෙත් නැහැ. මම ඔයාලට කිව්වොත් එක හරියම සිම්පල් වැඩක් කියලා ඔයාලා පිළිගන්නවද? හරි. මම මෙන්න මේ කියන දේ පොඩ්ඩකට අහලා ඉන්නකෝ. ඔන්න එක මහාචාර්යවරයෙක් හිටියා. ඉතින් මේ මහාචාර්යවරයාට තිබ්බා ලොකු ගල් වැඩපළක්. හරිද? ඉතින් මේ මහාචාර්යවරයාට දැනගන්න ඕන වුණා මේ ගල් වැඩපළේ වැඩ කරන මිනිස්සු මේ රැකියාව ගැන මොනවද හිතන්නේ? එයාලා මේ රැකියාව ගැන තෘප්තිමත්ද? මොනවද මේ මිනිස්සු මේ රැකියාව ගැන හිතන්නේ කියලා දැනගන්න මේ මහාචාර්යවරයාට ලොකු ආසාවක් තිබ්බා. ඉතින් මේ ආසාව ඉෂ්ට කරගන්න මේ මහාචාර්යවරයා එක දවසක් මේ ගල් වැඩපළට යනවා. ගිහිල්ලා එතන හිටපු පළවෙනි මිනිස්සයාගෙන්ම මේ මහාචාර්යවරයා මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් අහනවා. ඔයා මොකද කරන්නේ? ඔයා මේ රස්සාව ගැන තෘප්තිමත්ද? ඔයා මොනවද මේ රස්සාව ගැන හිතන්නේ කියලා මහාචාර්යවරයා ඒ පළවෙනි පුද්ගලයාගෙන් අහනවා. ඉතින් මේ පුද්ගලයාට හොඳටම කේන්ති ගිහින් කියනවා, "ඇයි තමසට පේන්නද මම මේ කරන වැඩේ?" කියලා හයියෙන් කෑ ගහලා මේ ප්‍රශ්නෙට උත්තර දෙනවා. මොකද එයා දැනගෙන හිටියේ නෑ මේ ගල් වැඩපළේ අයිතිකාරයා මේ මහාචාර්යවරයා කියලා. ඊට පස්සේ මේ මහාචාර්යවරයා එතනින් පොඩ්ඩක් එහාට ගිහින් එතන හිටපු තවත් මිනිස්සෙක්ගෙන් අර පළවෙනි මිනිස්සයාගෙන් අහුව ප්‍රශ්නෙම අහනවා. "ඔයා මොකද කරන්නේ? ඔයා මේ රස්සාව ගැන තෘප්තිමත්ද? ඔයා සතුටින්ද මේ රස්සාව කරන්නේ? ඔයාට මොනවද මේ ගැන හිතෙන්නේ?" කියලා අහනවා. හැබැයි මේ පුද්ගලයාට අර පළවෙනි පුද්ගලයාට වගේ තරහ ගියේ නැහැ. හැබැයි එයා මෙන්න මේ විදිහට උත්තර දුන්නා. "අනේ මහත්තයා, මම මේ ජීවත් වෙන්න විදිහක් නැති කමට මේ කර්ම රස්සාව කරන්නේ. අපි ඉතින් වෙන මොනවා කියලා කරන්නද මහත්තයා?" කියලා පිළිතුරු දුන්නා. ඉතින් ඊට පස්සේ මේ මහාචාර්යවරයා එතනින් චුට්ටක් එහාට ගිහිල්ලා තවත් පුද්ගලයෙක්ගෙන් මේ කලින් අහුව ප්‍රශ්නෙම අහනවා. ඊට පස්සේ මේ මිනිස්සයා හොඳට hina වෙලා මෙන්න මේ විදිහට පිළිතුරක් දෙනවා. "මහත්තයෝ, ඉතින් මම කරන්න මේ ගල් කඩන රස්සාව තමා. අනේ ඉතින් මගේ මේ අත් දෙකෙන් කඩන ගල් වලින් තමා අර එහා පැත්තේ තියෙන දේවාලේ හදන්නේ. ඒ දේවාලේ වැඩ ඉවරුනහම දෙවියන් එතන වැඩ ඉඳීවි. එතකොට දෙවියෝ වැඩ ඉන්නේ මගේ අත් දෙකෙන් කඩපු ගල් වලින් හදපු දේවාලේනේ මහත්තයෝ." කියලා ඒ මිනිස්සයා හරි ලස්සනට හොඳ හිනාවක් මොනේ තියාගෙන මහාචාර්යවරයාට පිළිතුරු දුන්නා. ඉතින් මට මේ කතාව අවසානයේදී ඔයාලට කියන්න ඕන වෙලා තිබුණේ ජීවිතේ සතුට රැඳිලා තියෙන්නේ අපි කරන කියන දේ දිහා අපි බලන දෘෂ්ටි කෝණය අනුව. එහෙමත් නැතිනම් කිව්වොත් අපි ඒ දිහා බලන විදිහ අනුව. පොඩ්ඩකට හිතන්නකෝ, අර ගල් වැඩපළේ හිටපු 3 දෙනාම කරේ ගල් කඩපු එක. එකම රැකියාව. හැබැයි ඒ 3 දෙනා ඒ රැකියාව දිහා බලපු විදිහ වෙනස්. පොඩ්ඩකට හිතන්නකෝ, රාත්‍රියේ නිින්ද නොලැබීම ඇතමෙක්ට මහා වදයක් වෙන්න පුළුවන්. හැබැයි තවත් කෙනෙක්ට එක සොඳුරු නිමේෂයක් වෙන්නත් පුළුවන්. තවත් කෙනෙක්ට එක ජීවිතයේ සාර්ථකත්වයට යන ආශිර්වාදයක් වෙන්නත් පුළුවන්. එකම රාත්‍රියක එකම නිින්දක් මේ විදිහට වෙනස් වෙන්නේ ඇයි? ඒ නිින්ද පිළිබඳව අපි තුල ඇති ආකල්ප පදනම් කරගෙන අපි ඒ දෙස බලන විදිහ අනුව තමයි මෙන්න මේ දේ වෙන්නේ. ඔයා කරන ඕනම දෙයක් දිහා ඔයා බලන විදිහ අනුව, ඒ වගේම ඔයා ඒ ගැන හිතන විදිහ වෙනස් කරගන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතේටත් මේ සැබෑ සතුට කියන දේ ආකර්ෂණය කරගන්න පුළුවන්. ඉතින් මට මේ පුංචි වීඩියෝ එක අවසාන ඔයාලට කියන්න ඕනේ ඕනෑම කාර්යයක සතුට රැඳිලා පවතින්නේ අපි ඒ දිහා බලන විදිහ අනුව, අපි ඒ ගැන හිතන විදිහ අනුව. ඉතින් ජීවිතේ හැමදේම සුබවාදීව ගන්න, හැම දෙය ගැනම සුබවාදීව බලන්න ඉගෙන ගන්න.
මතක තියාගන්න ජීවිතය කියන්නේ හරිම සුන්දර නැවතුම් පොළක්. ඉතින් ඒක සුන්දර කරගන්නවද නැතිනම් අසුන්දර කරගන්නවද කියන තීරණය තියෙන්නේ ඔයාගේ අතේ. ඉතින් ඔයාලගේ ජීවිතේත් ඔයාලා කරන කියන හැම දෙයක් දිහාම සුබවාදීව බලන්න පුරුදු වෙන්න. ඒ පිළිබඳව සුබවාදීව හිතන්න පුරුදු වෙන්න. එහෙම වුණොත් ඔයාලගේ ජීවිතේත් විඳවන්න නැතුව විඳින්න පුළුවන් වේවි.